අලි කලව හරින මැෂින් එකක් සවි කිරීමටයි. මේ මැෂින් එක හදලා තියෙන්නේ සුළු වියදමකින් බයිසල් බ්‍රේක් බටයක් දාලා තියෙන්නේ මේ පින් එකක්. ඊට පස්සේ අපි මේ පින් එකට අපි ගැට ගහ ගන්නවා රතින්න කල්ලක්. රතින්න කල්ල ගැට ගහ ගන්න තමයි අපි අලියා එන අවස්ථාවට අලියා මේ ක්‍රියාව කරගන්නේ. අපි නෙවෙයි. දැන් මී කතුරේ මීයා ක්‍රියාව කරගන්නවා වාගෙම අලියත් මේ ක්‍රියාව අලියා කරනවා. එතකොට අපි පැලේ ගොවිපොලේ පැලේ අපි ඉන්නකොට මේ වෙඩිල ඩෝංගල ඇහනකොට අපට හැරෙනවා. ඒක කුඹරට එන්න වෙන්නේ නැහැ. මේ පළවෙනි වෙඩිල මේක දෙවෙනි වෙඩිල දැන් පළවෙනි වෙඩිල හැන්දාවේ 8ත් රාත්‍රී 8ත් 11ත් අතර පළවෙනි මුරේ අලි එනවා. ඒ අලි මේ පළවෙනි මුරෙන් අයින් කරන්න පුළුවන්. දෙවෙනි මුරේ පාන්දර දෙකෙන් පස් වෙනකොට දෙවෙනි වෙඩිල්ලපත් වෙනවා. එතකොට ගොවිපොල කන්න වෙන්නේ නැහැ අලින්ගෙන්. මේක මේ පොඩි උපකරණයක් මේක හැම ගොවියටම හොඳයි. අලින්ගෙන් බේරගන්න 70ක් විතර විශ්වාසයෙන් අපේ කුඹර අරස ගන්නපන්. ඒක වී ගහක්වත් මගේ කුඹරේ මේ වෙලකම් කෑවෙන දැන් කපන්න දින හරි දැන් හෙට කපනවා. තව කෑවෙන බය නැතු ඕනම ගොවි මහත්තයෙක් මේ උපකරණය ගැන අපට අවසර දුන්නොත් අපි ගොවි සංවිධානයේ මේක අපි වෙළඳ වලට දානවා දෙනවා මේ තාක්ෂණය ඒ රතින්න කල්ල ඉස්සර ලණුවේ ගැට ගැහුවේ ලණුවේ ගැට ගහලා පැයකට පස්සේ පත් වෙන තමයි ලණුවට ගිනි තියලා අපි පැලට යන්නේ. දැන් අපි මේ ක්‍රියාව කරන්නේ රතින්න කල්ල අලියා පත්තු කරන ක්‍රමයද. අපි නෙමෙයි පත්තු කරන්නේ. ඒ ක්‍රියාව කරගන්නේ අලියම. ඊට පස්සේ වෙළඳ පොලේ තියෙන රතින්න කරල් ගෙනල්ලා අපි එක කල්ලක සද්ද මදි නිසා අපි මේකේ මේ තියෙන නූල ඉවත් කර අපි කරල් දෙක කුඩු බෙහෙත් දාගන්න මේක වෙඩිල්ල තව වැඩි දියුණු කරන්න. වෙඩිල්ලේ සද්දේ වැඩි කරන්න. මේක නිමිසෙලි කරගන්න ඕන වැඩක්. මේ හදිස්සිය පෙන්නන්නේ මෙන්න මෙහෙම කරල් දෙක බෙහෙත් එක කරලට දාගන්න ඕනේ. දාලා මේක මේ පින් එකට මෙහෙම ඔබ්බල මේ වෙළඳ පොලේ තියෙන මේ බකට් කම්බියකින් අපි මේ පින් එක ඇතුළට මෙහෙම ඔබ්බල පුතා පොඩ්ඩක් අල්ලන්න. මේක හොඳට පොටවල් දෙකක් වාගේ එන්න අඬුවෙන් පොඩ්ඩක් අද කරගන්න ඕනයි. දැන් ඊට පස්සේ අපි මේ කණු දෙකට මේක සෙට් කරගන්නවා. අපි උඩ වීසි වෙඩිල්ල පුපුරනකොට මේක උඩ යනවා. ඒ නිසා අපි මේක පොඩි පටියකින් හරි ලණු කෑල්ලකින් හරි ගැට ගහ ගන්න ඕනේ. ගැට ගහ ගන්නවා හොඳට ආරක්ෂා සහිත ගැට ගහ ගන්න ඕනේ. මේකට මේ මී කතරේ කරන ක්‍රියාවම කරන්න මේ රඳවන්න පොඩි මද්දක් හදා ගන්න මෙතෙන්ට. මේ අගට. මේ මද්ද හදා ගන්න ඕනේ ගැටේ ලිහින් නැති ගැටයක් ගහ ගන්න ඕනේ. ගැට 4-5ක් ගහලා හිතට හිර වෙන්න ගැටේ තියා ගන්න ඕනේ අපි. ඊට පස්සේ මේ ගැටේ පල්ලෙහා පැත්තට හරවන්න ඕනේ. අපි කණුවට හීටුව ගන්නකොට මේ කණුව ගන්න ඕනේ අපි අඩි 2.5ක් 3ක් වෙන්න උස ගන්න ඕනේ. ඒ උසෙන් තමයි අලියට අත දාලා බහින්නත් බෑ යටින් රින් ගන්නත් බෑ මෙහෙම. ඒකට අලියා මේ ක්‍රියාව කරන්නේ එක්ක හොඬෙන් අදින්න ඕනේ නැත්නම් මේ කණුව කකුලෙන් මෙහෙම පා ගන්න ඕනේ. ඒ පාගනකොට අතනාර මැද්දෙන් මේ ලණුවේ
තොල්ල පයින්නවා. කියන්නේ මද්ද පයින්නවා. පයින්කොට වෙඩිල ඩෝංගල් පුපුරනවා. ඒකෝට පැලේ වම නින්දාගෙන හිටියත් මගේ නින්දෙන් ආහරිලා ටෝච් එක එළිය අල්ල බලනකොට අලියා පේනවා. ඊට පස්සේ අලියා එලව ගත්තට පස්සේ ආයෙ එන්නේ පාන්දර. පාන්දරනකොට දෙවෙනි වෙඩිල්ල අතන තියෙනවා. දෙවෙනි වෙඩිල්ලෙන් ඒ ක්‍රියාව කරනකොට උදේ එළි වෙලා. එතකොට එදා දවස් ඉවරයි. මේ කණුව අපි හිටව ගන්නකොට සාමාන්‍ය අඩි 15ත් 12ත් වගේ අතර කණුව පරතරේ තියාගන්න ඕනේ. ඊට වැඩි තිබ්බොත් මේ ලණුව මේ එල්ලෙන්න පුළුවන්. එල්ලුනොත් මූ අලියා කරන්නේ මේකට පිටින් බහිනවා. අලියට බහින්න නැති වෙන්නේ මේ නූල හොඳට ඇදෙනසේ මෙන්න මෙහෙම ඇදෙන්නම තියෙන ලණුව මීටර 100ක් දිග තියෙන්නේ. මීටර 100 අපි දෙකට බෙදලා ගන්නවා. දෙකට බෙදලා ගත්තාම මීටර 50 දෙපැත්තට පරතරේ තියෙන්නේ. අපි ගන්නකොට එක පොටක් ලීයේ මෙහා කෙළවරෙන් ගන්නවා. මෙහාට වම් පැත්තට යන එක දකුණු පැත්තට යන එක ලී අනිත් පැත්තෙන් කරකවලා ගන්නවා. එක පැත්තටම ගත්තොත් මේ ඇදීම මේකෙන් මේ ස්පින් එක. මේකට කියන්නේ ස්පින් කෝටුව. මේකෙන් තමයි මේ ලණුව හරියට අල්ලගෙන ඉන්නේ අලියා එනකම්. අලියා එනකම් අල්ලගෙන ඉඳලා අලියා මේ ක්‍රියාව කරනකොට මේ ස්පින් එකෙන් මේ ලණුව අදිනකොට මේ ස්පින් එක අදල් දෙනවා. අදල් දෙනකොට මේ මද්ද දැන් නම් මේක මේ අපි වෙඩිල හරියටම සෙට් කරලා මේ මද්ද මේ මෙහෙම පයින් ස්පින් එකෙන්. පයින්කොට මේ ස්පින් එකෙන් මේ වැඩ කරනකොට මේ රතින කල්ප පුරනවා. මේක සුළු දෙයක්. මේ ගොවියන්ට හොඳයි. ගොවි සංවිධානයෙන් ඉල්ලුවොත් අපිට මේ ඉල්ලීමක් කරොත් අපේ මේ වැඩසටහන හොඳයි නම් අපි මේ ගොවි සංවිධානයට දෙන්න අපි කැමතියි. අපි අටවන කලින් අපි ඉස්සෙල්ලා මේ ලණුව ගැට ගහ ගන්න ඕනේ. ලණුව ගැට ගහ ගන්න මේ කූරේ මේ වෙඩිල්ල බාලා මේ කූර මෙහෙම මේ මද්දට දාලා මේක අපි ගැට ගහන අඟල් භාගයක් වාගේ තමයි තියලා මේ ලණුව හොඳට ඇදලා මෙහෙම ගැට ගහ ගන්නවා. ගැටේ හොඳට දා ගන්න ඕනේ. නැත්නම් වැඩේ ගැසුනොත් අපේ වැඩෙත් ඉවරයි. අලියාට ගොවි වලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ හින්දා කරන වැඩේ හරියට කරගන්න ඕනේ. මෙන්න මේ හොඳට ගැට දෙකක් දාලා ලිහෙන්නේ නැති ක්‍රමයට මේක දා ගන්න ඕනේ. අන්න ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේ අන්තිම මොහොතේ කරලා යන ක්‍රියාව. දැන් අපි මේ ඉටිකොලේ පාවිච්චි කරන්නේ මේකට පින්න වදිනවට. මේ පින් එකේ තියෙන්නේ මේ විලඳ පොලින් ගන්න පොඩි මාධ්‍යයක් තියෙන්නේ. මේක අපි කියලා දෙන්නම් පස්සේ. මේක මේ පින් එක සීතල වුණොත් මේක පත් වෙන්න පුපුරන්න හොරයි. ඒකට තමයි අපි මේ දාන්නේ මේ උඩින් පොඩි ඉටිකොලයක්. ඉටිකොලේ දාලා මේ කූරේ මෙහෙම අමුණල රඳවල තියලා තමයි මේක අපි මෙහෙම අටවන්නේ. මෙන්න අටවන ක්‍රමය. මේක මී කතුරේ ක්‍රමය. මෙන්න මෙහෙම තිව්වා. ප්‍රවේශම මේක ගොවි නෝනට කරන්න පුළුවන්, ගොවි මහත්තයර කරන්න පුළුවන්. මෙහෙම මේ පොලිතින් එක හොඳට මේ ස්පින් එක උඩින් හොඳට මේ කූර හරියට මේ අපි කියන්නේ මේකට මම කියන්නේ තොලිවිස්සා කියලා කියන්නේ. මේ ස්පින් එකේ මේ පිල්මන්ට් එකට වදින කෑල්ල කියන්නේ තොලිවිස්සා. තොලිවිස්සා උඩ මෙහෙම තියල් ගානට මේ මද්ද අඟල් භාගය තමයි අලියට වෙලාවට පුපුරවන ගාන. ඊට වැඩි තිබ්බොත් අලියා බහින්න බැරි නෑ මරු වලින්. ඊට පස්සේ මෙහෙම අඟල් භාගයක් හඳවා ගන්නවා මේක. ඊට පස්සේ හිමීට අතාරනවා. මේක ස්පීන් එක වැදුනොත් සක්ගල් පුපුරන අතේදී මේ ක්‍රියාව හොඳට ප්‍රවේශමට කරන්න පුළුවන්. මේක ගෑනු පිරිමි ભેදයක් නෑ. ලස්සනට කරන්න පුළුවන්. මේක සිහින් කරන්න ඕන වැඩක්. මේක අතේදී පුපුරව වෙන්න දෙයක් නෑ. මේක රතින්න කල්ල රටට බය වෙන්න දෙයක්වත් නෑ. මේ අපි මේ ජාවාරම් වැඩිකුත් නෙවෙයි. මේක හොඳ වැඩක්. මේක අපි කරලා බලමු. දැන් අපි මේක අලියා කරන ක්‍රියාව මම දැන් කරලා පෙන්නනවා. මේ වෙඩිල්ල පුපුරනකොට සත්තුන්ට කිසිම හානියක් නෑ. හිංසාවකුත් නෑ. අලියා මේ ඩෝංගල් පුපුරනකොට අලියා පයින්නවා කැලේට. මේ අයින ඔක්කොම අලින්ගේ ප්‍රදේශයක්. මේ අලින්ගේ ප්‍රදේශේ රැයකට මුර 3ක් 4ක් අලි එනවා. ඒ එනක වලක්වා ගන්න මම මේ කුඹරේ වී බේරගත්තා නම් ඕනම ගොවි මහත්තයෙකුට පුළුවන් ඕනම කුඹරකේන මේ අලින්ගෙන් අලි පළව හරලා කුඹර බේර ගන්න පුළුවන්. හැබැයි මේකට කියලා අපි ගෙදරින් ඉඳලා හරියන්නේ නැහැ. ගොවි පොලේ පැලේ ඉන්න ඕනේ. පැලේ ඉන්නකොට Tamanට පේනවා වෙඩිල්ල පුපුරන්නේ හවල් දෙන්නේ. අපි නිදා ගන්න පුළුවන් කොන්දට. ඉන්දෙන් එළි වෙනකන් හැරලා මහන්සි වෙන්න ඕනේ නැහැ. හොඳට නිදා ගන්න පුළුවන්. වෙඩිල්ල පුපුරනකොට නැගිටලා බලන්න පුළුවන් කොයි පැත්තේද වෙඩිල්ල පුපුරා කියලා. පැති දෙකක් තියෙනවා දෙපැත්තට බඳින්න පුළුවන්. තුනක් තියෙනවා තුන් පැත්තටම බලන්න. පැති හතරම අලියෙන පැත්තන්. පැති හතරටම බඳින්න පුළුවන්. ඊට පස්සේ අර වගේ පැලක මේ අපි හොඳට නිදාගෙන හොඳට ඉන්න පුළුවන් වෙඩිල්ල පුපුරන තමයි නැගිටින්න තියෙන්නේ. අපි දැන්
මේ වෙඩිල්ල අලියා කරන ක්‍රියාවම මම කරවල පෙන්වන්නම් මේ වෙඩිල්ල පුපුරන හැටි. වෙඩිල්ල පත් වුණාට අතකට හානියක් නැහැ. ගින්දර ඇවිලෙන්නෙත් නෑ මේක. මෙතන පොඩ්ඩක් උදුල් ගාව තිබ්බනම් තනකොළ මැරිලා තිබ්බොත් පොඩ්ඩක් උදුල් ගාව තිබ්බනම් පරිසරයට හානියක් නෑ. මේ කිසි සතෙකුට හානියක් නෑ. මේ ආවරණේ පුපුරන් දෙයක්වත් නෑ. මේ යකඩ කෑලි ඇඟේ වදින දෙයක්වත් නෑ. මේක මේ බයිසෙල් මේ පින් එක හදලා තින්නේ බයිසෙල් බ්‍රේක් බටයකින්. මේක මහ ලොකු දෙයක් නෙවෙයි. මේ බලන්න බයිසෙල් බ්‍රේක් බට කෑල්ල මේ දාලා තින්නේ. මේකේ අපි පොඩි මාධ්‍යයක් තියෙන පුරවල අපි අවශ්‍ය වුණොත් අපි මේක කියලා දෙන්නම් හරියට තාක්ෂණේ මේක එච්චර දෙයක් නෙමෙයි.